ඔන්න අපි හිතුවා ඔයාලට අලුතින් වීඩියෝ සීරීස් එක කරගෙන එන්න. ඉස්කෝලන ළමෙක් ඉඳලා රැකියාවක් කරන වැඩිහිටි පුද්ගලයෙක් දක්වා ඕනම කෙනෙක්ට බොහොම සරලව පැහැදිලි වෙන විදිහට තමයි අපි මේ වීඩියෝ සීරීස් එක අරගෙන එන්නේ. ඔන්න මේක තමයි ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. ඔයා දන්නවද? අපේ ලංකාවේ ඉන්න වැඩිහිටියෝ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට දියවැඩියාව තියෙනවා. ඒ වගේම අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් මේ වගේ රෝගී තත්ත්වයන් වර්තමානයේ වෙනකොට ගොඩක් වැඩි වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුවක් තමයි අපේ ජීවන රටාව. ඇත්තටම මේවට කියන්නේ ලයිෆ්ස්ටයිල් ඩිසීසස් කියලා. මොකද ඒකට හේතුව වෙලා තියෙන්නේ අපි ගොඩ දෙනෙක් අපේ බඩගින්න යන හිතලා කෑම කෑවට පෝෂණය ගැන හිතන්නේ නැහැ. අපේ ජීවිතේ හැම දෙයකටම එනර්ජි එක ඕනි. අපි හැමෝම උදේ නැගිටපු වෙලේ ඉඳලා රෑ නිදාගන්න යනකම්ම හැම දවසක්ම ගෙවන්නේ මොකක් හරි බලාපොරොත්තුවෙන්. මේක නිසා අපිට පෝෂණය ගොඩක් වැදගත්. ඔයා කවදාහරි හිතලා තියෙනවද අපි ඇත්තටම කෑම කන්නේ ඇයි කියලා? නිකම්ම බඩගින්න නිවාගන්න විතරක්මද? නැත්නම් අපේ ශරීරය ඇතුලේ ඊට වැඩිය ලොකු සයන්ස් එකක්, එහෙම නැත්නම් නියුට්‍රිෂන් ප්‍රොසෙස් එකක් සිද්ධ වෙනවද? අද අපි කතා කරමු හෙල්ත් ඇන්ඩ් නියුට්‍රිෂන් ගැන හැමෝටම තේරෙන සරලම බේසික්ස් ටික. ඔයාව ලෙඩ නොකර තියාගන්න රහස තියෙන්නේ මෙන්න මේ පෝෂණය ඇතුලේ. හිතන්න අපේ බොඩි එක හරියට වෙහිකල් එකක් වගේ කියලා. වාහනයක් බොහොම ස්මූත් එකේ දුවන්න නම් ඒකට හොඳ ක්වොලිටි ඉන්ධන ඕනි. අපි වාහනයකට වැරදි ඉන්ධන දැම්මොත් මොකද වෙන්නේ? ඒ වාහනේ එන්ජින් එක ලෙඩ වෙනවා, වැඩ කරන එක නතර වෙනවා. අපේ ශරීරයත් අන්න ඒ වගේ තමයි. අපේ ශරීරයට නියුට්‍රිෂන් එහෙමත් නැත්නම් පෝෂණය කියන්නේ අර වාහනයට ඕනි කරනවා වගේ හයි ක්වොලිටි ඉන්ධන වලට. අපේ ඩේලි පර්ෆෝමන්ස් එක තීරණය වෙන්නේ අපි දෙන මේ ඉන්ධනවල ක්වොලිටිය මත. මේ පෝෂක ගැන කතා කරනකොට අපි දැනගන්න ඕනි තවත් රහසක් තියෙනවා. ඒ තමයි ඇබ්සෝප්ෂන්. එහෙමත් නැත්නම් අවශෝෂණය කියලා කියන්නේ. ඔයා කොච්චර පෝෂ්‍යදායී ආහාර ගත්තත් ඔයාගේ සිරුර ඒව අවශෝෂණය කරගන්නේ නැත්නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔයාගේ මෙටබොලිසම් එක එහෙම නැත්නම් පරිවෘත්තීය ක්‍රියාවලිය හරියට වෙන්න නම් අපි නිවැරදි විදිහට වතුර බොන්න ඕනි. ඒ වගේම අපි කන කෑම ටික හොඳින් හපලා කන්න ඕනි. ඔයා වේගෙන් කෑම ගිලගෙන යනවා නම් ඔයාගේ ශරීරයට ඒ කෑමවල තියෙන පෝෂක අවශෝෂණය කරගන්න ලොකු වෙලාවක් ගත වෙන්න පුළුවන්. මතක තියාගන්න පෝෂණය කියන්නේ ඔයා කන දේ විතරක් නෙවෙයි. ඔයාගේ සිරුර ඒක අවශෝෂණය කරගන්න විදිහත් පෝෂණයේම කොටසක් තමයි. මෙන්න මේක තමයි පෝෂණයේ තියෙන හිඩන් සීක්‍රට් එක. දැන් අපි බලමු මොනවද මේ නියුට්‍රියන්ට්ස් එහෙම නැත්නම් පෝෂක කියන්නේ කියලා. බොහොම සරලව කිව්වොතින් අපි ගන්න ආහාරවල තියෙන අපේ සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය රසායනික සංයෝගවලට තමයි අපි පෝෂක කියලා කියන්නේ. මෙන්න මේ පෝෂක ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් මැක්‍රෝනියුට්‍රියන්ට්ස්, අනිත් එක මයික්‍රෝනියුට්‍රියන්ට්ස්. මොකද්ද මේ කොටස් දෙක? මැක්‍රෝනියුට්‍රියන්ට්ස් එහෙම නැත්නම් මහා පෝෂක කියන්නේ අපේ ශරීරයේ එනර්ජි එකට සහ වර්ධනයට වැඩිපුරම අවශ්‍ය වෙන දේවල්. මේවා තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන සහ ෆැට්. ඒ කියන්නේ මේ දේ. අනිත් පැත්තෙන් මයික්‍රෝනියුට්‍රියන්ට්ස් එහෙම නැත්නම් ශුද්ධ පෝෂක. මේවා අපිට අවශ්‍ය වෙන්නේ බොහොම කුඩා ප්‍රමාණවලින්. හැබැයි අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය සහ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්න නම් මේ විටමින් සහ මිනරල් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ලංකාවේ ගොඩක් අයගේ ඔළුවේ තියෙන වැරදි මතයක් තමයි පෝෂ්‍යදායී ආහාර ගන්න නම් ගොඩක් සල්ලි තියෙන්න ඕනි කියන එක. මෙන්න මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. උදාහරණයක් විදිහට පිට රටකින් ගෙන්වන ඇපල් ගෙඩියකට වඩා අපේ රටේ ගහක හැදෙන පේර ගෙඩියක විටමින් C සහ ෆයිබර් ඉහළ ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේක නිසා අපිට එදිනදා ජීවිතයේදී අවශ්‍ය කරන නිවැරදි පෝෂක ටික ලබා ගන්න ගොඩක් ලක්ෂරි කෑම බීම ඕනි වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයාට ප්‍රෝටීන් සහ කැල්සියම් අවශ්‍ය නම් ඒකට මිල අධික මස් වර්ග ගන්න ඕනි වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන දේශීය හාල් මැස්සෝ, මුං ඇට, කඩල, කව්පි, බිත්තර වගේ ආහාරවලින් සාපේක්ෂව අඩු මුදලකට ඉහළ ගුණාත්මක පෝෂණයක් ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න පෝෂණය කියන්නේ ලයිෆ්ස්ටයිල් එකක් මිසක් ලොකු බජට් එකක් නෙවෙයි. හොඳම පෝෂක තියෙන්නේ මිල අධිකම කෑමවල කියලා ඔයා තාමත් හිතාගෙන ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. අපේ අවට තියෙන දේශීය ආහාර නිවැරදිව තෝරා බේරා ගන්න එක තමයි මෙතනදි වැදගත් වෙන්නේ. අපි ලංකාවේ මිනිස්සු විදිහට
ගොඩක් වෙලාවට වැඩිපුරම කරන්නේ බත් පිඟානක් කන්දක් වගේ පුරෝලා කන එක. අපි ඒකට කියනවා බඩ පුරෝගන්නවා කියලා. හැබැයි මතකතියාගන්න අපේ බඩ පිරුණට අපේ ශරීරයට අවශ්‍ය කරන බැලන්ස් නිියුට්‍රීෂන් එක ඇත්තටම ලැබෙනවද. මෙන්න මේ වගේ සුදුබත් පිරුණු පිඟානකින් අපිට වැඩිපුරම ලැබෙන්නේ ශක්තිය. එහෙම නැත්තම් කාබෝහයිඩ්‍රේට විතරයි. අනිත් පෝෂක වර්ග ඇත්තම නැති තරම්. ඒකෙන් බඩ පිරෙනවා. හැබැයි සිරුවේ අලුත් වැඩියාවට අවශ්‍ය කරන අනිකුත් පෝෂක මෙතනදි මදි වෙන්න පුළුවන්. ඔයාව ලෙඩ රෝගවලින් බේරගන්න එහෙම නැත්තම් ඩිසීස් ප්‍රිවෙන්ෂන් වලට අවශ්‍ය කරන විටමින් සහ මිනරල්ස් මේ වගේ ආහාරවේලක ගොඩක් දුරට අඩුවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ඔයා කන්නේ ඔයාගේ බඩ පුරෝගන්න මිසක් ඔයාගේ ශරීරයේ පෝෂණය ගැන හිතලා නෙවෙයි. ඉතින් මෙන්න මේ පෝෂකවල අඩුපාඩුව තමයි ඔයාට නිතරම දැනෙන මහන්සියට සහ ඔයාගේ ලෙඩ රෝගවලට ප්‍රධානම හේතුව වෙන්නේ. මොකද මේ කෑම පිඟාන ඔයා හරියට හදාගත්තේ නැත්තම් ඔයාට විවිධ පෝෂණ උණතාවයන් එන්න පුළුවන්. ඇත්තටම කොහොමද හරියටම ඔයාගේ ශරීරයේ පෝෂණය අඩුයි කියලා දැනගන්නේ. ඒක හරිම පුදුමාකාරයි. මොකද ඔයාගේ ශරීරයම තමයි ඔයාට ඒ පෝෂණ උණතාවයන් ගැන දැනුම් දෙන්නෙත්. මේ කරුණු අපි පස්සේ වීඩියෝ වලදී වැඩිදුර විස්තර ඇතුව කතා කරන නිසා මම මෙතනදී උදාහරණ කීපයක් විතරක් කියන්නම්. ඔයාට අසාමාන්‍ය විදියට නිතරම මහන්සි දැනෙනවා නම් ඒකත් ඔයාගේ පෝෂණ උණතාවයක් වෙන්න පුළුවන්. නිතර ඔයාගේ ඉසකෙස් අසාමාන්‍ය විදියට ගැලවිලා යනවා නම් ඒක ඔයාගේ විටමින් උණතාවයක් වෙන්න පුළුවන්. ඔයාගේ සමය පැහැයේ ඇතිවෙන පැහැදිලි වෙනස්කම්, සමය වියලි බව, නියපොතුවල ඇතිවන විවිධ වෙනස්කම්, කට ඇතුළේ නිතරම තුවාල ඇතිවෙන එක මේවත් පෝෂණ උණතාවයන් නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඔයාට ඇතිවෙන පොඩි තුවාලයක් වුණත් සනීප වෙන්න ගොඩක් කල් යනවා නම් ඒකත් ඔයාගේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ පෝෂණ උණතාවයක් වෙන්න පුළුවන්. වෙන දේවල් නිසාත් මේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. වැඩිපුරම මේ වගේ ලක්ෂණ එන්නේ පෝෂණ උණතාවයන් මත. මෙන්න මේ වගේ ලකුණු දැනෙනකොට ඒ ගැන හොඳින් අවධානය යොමු කරන්න ඕනි. මොකද අපි ඒවට වැඩිපුර අවධානය දුන්නේ නැත්තම් මේක දුරදිග ගිහිල්ලා ඉතාම සංකීර්ණ දරුණු තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ඔයාගේ මේ ඇතිවෙන පෝෂණ උණතාවයන් වලට ඔයා හරියට ප්‍රතිචාර දැක්වූතින් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉන්නකම් ලොකු කරගන්නේ නැතුව මුල් අවදියේදීම ඔයාගේ ගැටලුව විසඳගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න වැඩිපුර කන එක නෙවෙයි මෙතනදී වැදගත්. නිවැරදි දේ කන එකයි වැදගත්. මේකේ රහස තියෙන්නේ ආහාරයේ ක්වොන්ටිටි එකේ. ඒ කියන්නේ ප්‍රමාණයේ නෙවෙයි. ආහාරයේ ක්වොලිටි එකේ. ඒ කියන්නේ ගුණාත්මක භාවයේ. දැන් බලන්නකො මෙන්න මේ පිගන් දෙකේ වෙනස. දැන් ඔයා මතක් කරලා බලන්න ඔයා කන්නේ මේ දෙකෙන් මොන වගේ පිඟානක්ද කියලා. ඔයා මේ කන කෑම වේලෙන් ඔයාගේ බඩ පිරුණත් ඔයාට ලැබෙන පෝෂණය අඩුයි නම් ඔයාට නිතරම මහන්සිය, කම්මැලිකම, කිසිම මොටිවේෂන් එකක් නැති ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට දිගු කාලීනව ලෙඩ රෝග හැදෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි. ඔන්න දැන් ඔයාලට එන ප්‍රශ්නයක් තමයි කොහොමද එහෙනම් හරියටම කෑම පිඟාන හදාගන්නේ කියන එක. මේ ගැන මම කලින් කරපු වීඩියෝ එක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මතක ඇතුව ඒකත් බලන්න. ඊට පස්සේ කෑම කනකොට බඩ පිරුණද කියන එක ගැන විතරක්ම හිතන්නේ නැතුව මගේ ශරීරයට අවශ්‍ය කරන පෝෂණය ලැබුණද කියන එකත් හොඳට හිතලා බලන්න. ඒක තමයි හෙල්ති ලයිෆ් එකකට යන පළවෙනි පියවර. ඔයාගේ මේ වත් පිඟාන හැදෙන්න ඕනි කොහොමද කියන එක ගැන වැඩිපුර පැහැදිලි කිරීමක් මම ඊළඟ වීඩියෝ එකෙදිත් කරන්නම්. අද මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගත්තේ නියුට්‍රිෂන් කියන්නේ මොකක්ද සහ ඒක අපේ සිරුරට කොච්චර වැදගත්ද කියලා. බොහොම සරල දේවල් ටිකක් විතරයි. හැම වෙලේම මතක තියාගන්න ඔයා කන හැම කෑම වේලක්ම ඔයාගේ ශරීරයට ලබා දෙන ඉන්ධනයක්. මේක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. මේ කෑමවල තියෙන හොඳ නරක අපි ඉස්සරහට කතා කරමු. ලෙඩ වෙන්නේ නැතුව කොහොමද අපි මේ කෑම වේල හරියට හදාගන්නේ කියලා මේ වීඩියෝ සීරීස් එක ඉවරනකොට ඔයාට හරියටම දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ගිහින් එන්නම්. පාට නිරෝගිමත් සුබ දවසක්.